ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඉන්න හොඳම මනුස්සයා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හැමතිස්සෙම ඔයා ගැන හොයලා බලන, ඕනෑම උදව්වකට ඉන්න, හැමෝගෙම හොඳක්ම කියන, හැමෝම ආදරය කරන මේ මනුස්සයා. දැන් ඔයා හිතන්න අකමැති ප්‍රශ්නයක් මම අහන්නම්. ඒ කයින්ඩ්නස් එක ඇත්තක් නෙමෙයි නම් මොකද කරන්නේ? මම මේ කියන්නේ අර ෆිල්ම් වල ඉන්න විලන් කෙනෙක් වගේ රැවුල් අම්බරම්බර ඔයාට හොරෙන් ප්ලෑන් ගහන කතාවක් නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් සොෆිස්ටිකේටඩ් දෙයක්. හැම හිනාවක්ම මම ඔයා වෙනුවෙන් ඉන්නා කියන හැම වචනයක්ම හැම උදව්වක්ම පාවිච්චි කරන්නේ පස්සේ කාලෙක ඒ වෙනුවෙන් මොකක් හරි වාසියක් ගන්න නම්. සයිකොලොජිස්ට්ලා අවුරුදු ගණනාවක් තිස්සේ කරපු පරීක්ෂණ වලින් හොයාගත්ත ඇත්ත මේකයි. ලෝකයේ තියෙන සාර්ථකම කන්ට්‍රෝල් කිරීමේ ක්‍රමය කන්ට්‍රෝල් කිරීමක් වගේ පේන්නේ නැහැ. ඒක පේන්නේ ආදරය වගේ. ඒක පේන්නේ ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක් වගේ. මොකද ඇත්තම මැනිපියුලේෂන්. ඒ කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ව පවා අහු කරගන්න පුළුවන් විදිහේ මැනිපියුලේෂන් කවදාවත් එළියට පේන්නේ නැහැ. ඒක එන්නේ හරිම වෝම් විදිහට, ඒ කියන්නේ උණුසුම් විදිහට. හරිම ස්වීට් විදිහට ආව ඩිසාම් කරනවා. ඒකේ බර දැනෙනකොට ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ කොච්චර හිර වෙලාද කියනවනම් ඒ මනුස්සයව සැක කරන එක පවා ඔයාට දැනෙන්නේ මට මෙච්චර හොඳට හිටපු කෙනෙක්ට මම කරන ද්‍රෝහිකමක් වගේ. මේක තමයි ෆේක් කයින්ඩ්නස් ට්‍රැප් එක. මෙච්චර දරුණු විදිහට වැඩ කරන්නේ කවුරු හරි කෙනෙක්ගේ හොඳකම සැක කරන්න එපා කියලා අපේ ඔළුවට පොඩි කාලේ ඉඳන්ම දාලා තියෙන නිසායි. අද අපි මේ ගැන ඩීප්ලි කතා කරමු. නිකම්ම ටොක්සික් මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න වගේ සර්ෆේස් ලෙවල් උපදෙසක් නෙමෙයි. අපි බලමු මේකේ සයිකොලොජි එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඇයි අපේ බ්‍රේන් එකට මේක අඳුරගන්න බැරි කියලා. සහ ඔයාටත් නොදැනීම ඔයාගෙන් මේකට මොන වගේ වන්දියක් ගෙවන්න වෙනවද කියලා. දිගට මාත් එක්ක ඉන්න. මොකද ඉස්සරහට කියන දේවල් ඔයාට හරිම හුරු පුරුදුයි වගේ දැනේවි. මේ කතාව ඇහුවම ඔයාට පොඩි බයක් දැනේ. ඔයාගේ බ්‍රේන් එක කයින්ඩ්නස් එක දකින්නේ සේෆ්ටි එකක් විදිහට. කවුරු හරි ඔයාට හොඳ දෙයක් කරපු ගමන් ඒක අවංක කම්ප්ලිමන්ට් එකක් වේවා උදව්වක් වේවා ඔයාගේ නර්වස් සිස්ටම් එක ෆිසිකලි රිලැක්ස් වෙනවා. කෝටිසෝල් බහිනවා. ඔක්සිටෝසින් වැඩි වෙනවා. ඔයාගේ බ්‍රේන් එකේ අන්තරායන් හඳුනගන්න තියෙන කොටස සක්‍රිය වෙනවා. ඒක බ්‍රේන් එකේ වැරද්දක් නෙමෙයි. මේක අපේ පරිණාමයත් එක්ක ආපු දෙයක්. ඉස්සර මිනිස්සු කණ්ඩායම් විදියට ජීවත් වෙද්දී කයින්ඩ්නස් කියන්නේ මේ මනුස්සයා ඉන්නේ ඔයාගේ පැත්තේ. එයාගෙන් බයක් වෙන්න එපා කියලා නර්වස් සිස්ටම් එකට දෙන සිග්නල් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ජීවත් වෙන්නේ ඒ කාලේ නෙමෙයි. ඉස්සර වගේ පොඩි කණ්ඩායම් අතර නෙමෙයි අපි ඉන්නේ. දැන් ඉන්න මිනිස්සුන්ට පුළුවන් ඔයාගේ සයිකොලොජි එක ස්ටඩි කරන්න. ඔයා කැමති දේවල් මිරර් කරන්න. සහ හරිම ප්‍රිසිෂන් එකකින් බොරු කයින්ඩ්නස් එකක් පෙන්වන්න. තවත් භයානක දෙයක් තියෙනවා. ඔයා කොච්චර බුද්ධිමත් කොච්චර ඉමෝෂනලි අවෙයාර් කෙනෙක් වුණත් ඔයා ඔයාගේ මිනිස්සුන් අඳුරගන්න තියෙන හැකියාව ගැන ගොඩක් විශ්වාස කරනවා. ඔයා හිතනවා මොකක් හරි අවුලක් තිබ්බොත් මට තේරෙයි කියලා. හැබැයි අර වැඩෙක් වගේ බොරු කයින්ඩ්නස් එක පෙන්වන කෙනා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඔය විශ්වාසයම තමයි. මොකද එයාලා ඔයාගේ ත්‍රෙට් ඩිටෙක්ෂන් එක ට්‍රිගර් කරන්නේ නැහැ. එයාලා ඔයාගේ සබ්කොන්ෂස් එකකින් කරන හැම ටෙස්ට් එකක්ම පාස් වෙනවා. එයාලා දැනෙන්නේ හරිම සේෆ් විදිහට. සයිකොලොජි වල හේලෝ ඉෆෙක්ට් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. අපි කවුරු හරි කෙනෙක්ව හොඳ කෙනෙක් විදිහට දැක්කහම අපිටත් නොදැනීම අපි හිතනවා එයා අවංකයි විශ්වාසවන්තයි කියලා. එක පොඩි සිග්නල් එකකින් මුළු මනුස්සයා ගැනම තියෙන දෘෂ්ටිය වෙනස් වෙනවා. ඉතින් කවුරු හරි මුලින්ම කයින්ඩ්නස් එක පාවිච්චි කරලා ආවම ඔයාගේ බ්‍රේන් එක හිතන්නේ නෑ මෙයා හරි නයිස් කියලා විතරක්. බ්‍රේන් එක හිතනවා මෙයා හරි සේෆ්. මෙයාගේ චේතනාවන් හරිම පිරිසිදුයි කියලා. අන්න ඒක තමයි දොර. ෆේක් කයින්ඩ් පර්සන් කෙනෙක් කෙලින්ම ඇතුළට එන්නේ ඒ දොරෙන්. ඉතින් ඇත්තටම මේක පේන්නේ කොහොමද? ගොඩක් අය මෙතනදී තමයි වරද්ද ගන්නේ. මිනිස්සු හිතන්නේ මැනිපියුලේෂන් කියන්නේ හරිම සිනිස්ටර් ලේසියෙන් අහු කරගන්න පුළුවන් දෙයක් කියලා. හැම ෆේක් කයින්ඩ්නස් එකකම පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ෆේක් කයින්ඩ්නස් කියන්නේ හැමතිස්සෙම කන්ඩිෂනල් දෙයක්. ඒ කියන්නේ ඒකේ කොන්දේසි තියෙනවා. ඇත්තටම හොඳ කෙනෙක් කිසිම වාසියක් නැති වෙලාවක වුණත් ඔයාට උදව් කරනවා. එයාලා හැමදාම එක වගේ. හැබැයි ෆේක් කයින්ඩ්නස් තියෙන කෙනෙක්ගේ රටාව වෙනස්. එයාලට ඔයාගේ මොකක් හරි උදව්වක් ඕන වෙන්න ඔන්න මෙන්න තියලා අමතර කයින්ඩ්නස් එකක් පෙන්වනවා. ඒ වැඩේ කරගත්තට පස්සේ ඒ කයින්ඩ්නස් එක නිකම්ම නැති වෙලා යනවා. මේක ගොඩක්ම පේන්නේ වටේට මිනිස්සු ඉන්න වෙලාවටයි. නැත්තම් ඔයාගෙන් එයාලට මොකක් හරි වාසියක් තියෙන වෙලාවට විතරයි. දෙවැනි ලක්ෂණය තමයි මේකේ හැමතිස්සෙම පොඩ්ඩක් ෆෝමේටිව්. ඒ කියන්නේ නිකන් රඟපෑමක් වගේ. ඒ කම්ප්ලිමන්ට් එක එන්නේ හරියටම වෙලාවට. ඒ උදව්ව කරන්නේ හැමෝටම පේන්න. ඇත්තටම කරන ජෙනරොසිටි එකක් ගොඩක් වෙලාවට සද්ද නැතුව කරන දෙයක්. ඒ ෆේක් කයින්ඩ්නස් වලට අනිවාර්යයෙන්ම සාක්ෂිකරුවෙක් ඕනේ. මොකද යාළට ඒකෙන් ලැබෙන සෝෂල් ක්‍රෙඩිට් එක තමයි පේ ඔෆ් එක. තුන්වෙනි දේ මේක හරිම සටල් දෙයක්. ෆේක් කයින්ඩ්නස් එකකින් පස්සේ
ඔයාට නිකන් මම මේ මනුස්සයාට මොකක් හරි ණයක් වෙලා ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම කවුරු හරි උදව් කළාම ඔයාට දැනෙන්නේ සතුටක් සහ නිදහසක්. හැබැයි ෆේක් කයින්ඩ්නස් එකකට පස්සේ ඔයාට දැනෙනවා මට මෙයා කියන දෙයක් අහන්න වෙනවා වගේ වගකීමක්. ඒක නිසා ඔයා එයාලට නැහැ කියන්න බය වෙනවා. මේක හම්බෙන් වෙන දෙයක් නෙමෙයි. මේක ප්ලෑන් කරලා කරන දෙයක්. අපි දැන් ෆේවර් ඉකොනොමි එක ගැන කතා කරමු. මේක තමයි ෆේක් කයින්ඩ්නස් වල තියෙන දරුණුම ආයුධය. මේක වැඩ කරන්නේ ඔයාගේ යටිහිතත් එක්ක. රෙසිප්‍රොසිටි කියන්නේ මනුස්ස හැසිරීම් වල තියෙන ප්‍රබලම සයිකොලොජි එකක්. දැන් හිතන්න. කවුරු හරි ඔයා නොඉල්ලපු දේවල් ඔයාට දෙනවා කියලා ඒක හරිම ජෙනරස් වගේ පෙනුනට ඒක හරියටම ගණන් හදලා කරන්නේ ඔයාව ණයගැති කරන්න නම් මේක තමයි ෆේක් කයින්ඩ් පර්සන් කෙනෙක්ගේ ලොකුම ටූල් එක. එයා මුලින්ම දෙනවා. එයා ගොඩක් දෙනවා. එයාලා ඒ දේවල් කරන්නේ අනිත් අයට පේන්න. එතකොට අර ආපහු දීමේ පීඩනය ඔයාට ඇතුළෙන් විතරක් නෙවෙයි සමාජය පැත්තෙනෙත් එනවා. ඊට පස්සේ එයාලා බලාගෙන ඉන්නවා එයාලා උදව් කරපු ගමන් මොකුත් ඉල්ලන්නේ නැහැ. එතකොට අවු වෙනවනේ. ඒ වෙනුවට ඒ ණය එකතු වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ කවදා හරි එයාලට ඔයාගෙන් මොකක් හරි ලොකු දෙයක් ඕන වුණාම ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි වැරද්දක් යට ගහන්න වෙන්න පුළුවන්. එයාලා ඒක ඉල්ලනවා. ගොඩක් වෙලාවට ඔයාට නැහැ කියන්න බැහැ. මොකද ඔයාගේ ඔළුවේ මාස ගානක ඉඳන් ඔව් කියන්න පදනම හැදිලායි තියෙන්නේ. මේකේ තියෙන භයානක දේ තමයි මේ දේ කරන කෙනා පවා ඇත්තරම හිතාගෙන ඉන්න පුළුවන් එයා කරන්නේ හොඳක් කියලා. එයාලා තමන්වම නවත්තගෙන ඉන්නේ. ඉතින් ඔයා කවදා හරි මේ ගැන ප්‍රශ්න කළොත් එයාලා ඒක ප්‍රතික්ෂේප කරන්නේ හරිම අවංක වගේ පෙනෙන සර්ප්‍රයිස් වීමකින් නැත්තම් පුදුම වීමකින්. ඒ කන්ෆියුෂන් එකට ඔයා ආයෙත් අහු වෙනවා. දැන් අපි මේකේ තියෙන වේදනාකාරීම පැත්තට එමු. ඒ තමයි ඔයාගේ හැම ප්‍රශ්නයකදීම ඔයා ළඟින් ඉන්න මනුස්සයා. ඔයාගේ රිලේෂන්ෂිප් එක කැඩෙද්දී එයා හිටියා. ඔයාගේ ජොබ් එක නැති වෙද්දී එයා හිටියා. ඔයා වැටිලා ඉද්දි රෑ 12ට කෝල් එකක් ගත්තත් එයා ආන්සර් කරා. ඉතින් ඔයා යට පණ වුණත් දෙන්න ලෑස්තියි. ඒක සාධාරණයි. හැබැයි ඔයා කවදාවත් ඔයාගෙන්ම අහගන්න අකමැති ප්‍රශ්නය මෙන්න. මේ මනුස්සයා එතන ඉන්නේ ඔයාගේ සුව වීම වෙනුවෙන්ද? නැත්තම් ඔයාව එයා මත යැපෙන්න තියාගන්නද? පොඩි පිරිසක් ඉන්නවා එයාලගේ කයින්ඩ්නස් එක ඇක්ටිවේට් වෙන්නේ ඔයා දුර්වල වුණාම විතරයි. ඔයා දිනනකොට ඔයා සතුටින් ඉන්නකොට එයාලා එච්චර සතුටු වෙන්නේ නැහැ. හැබැයි ඔයා වැටිලා ඉන්නකොට එයාලා තමයි ඔයාගේ එකම සරණ වගේ ඉන්නේ. සයිකොලොජිස්ට්ලා මේකට කියන්නේ කවර්ඩ් ඩිපෙන්ඩන්සි ඉන්ඩක්ෂන් කියලා. ඒ ෆේක් කයින්ඩ් පර්සන් එයාව කොච්චරනම් විශ්වාස කරනවද කියනවා නම් ඔයා හිතනවා එයා නැත්තම් මට මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න බැහැ කියලා. ඉතින් නොදැනීම එයාලා කැමති වෙනවා ඔයාගේ ජීවිතේ කුණාටු දිගටම තියෙනවනම්. මේකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලා ඔයාට ප්‍රශ්න ඇති කරනවා කියලා. හැබැයි එයාලා කැමති නැහැ ඔයාට තනියම නැගිටින්න උදව් කරන්න. එයාලා දෙන උපදෙස් වලින් ඔයා ආයෙත් ඒ සර්කල් එකේම කැරකෙන්න පුළුවන්. ඔයා ටික ටික හොඳ අතට හැරෙද්දී ඔයාට දැනේවි ඒ රිලේෂන්ෂිප් එකේ පොඩි කූල් ගතියක්, පොඩි දුරස් බවක් ඇති වෙනවා කියලා. නිකන් ඔයා හොඳ අතට එන එක යාට දුකක් වගේ දෙයක්. මේක අඳුරගන්න හරිම අමාරුයි. මොකද ඔයා දුකෙන් ඉද්දී එයා පෙන්නපු කයින්ඩ්නස් එක ඇත්තක්. හැබැයි ඒක යට තියෙන මොටිවේෂන් එක. ඒ කියන්නේ තව කෙනෙක්ට තමන්ව ඕනෙමයි කියන හැඟීමෙන් ලැබෙන තෘප්තිය. ඒක ඔයා වෙනුවෙන් නෙමෙයි. ඒක එයා වෙනුවෙන්. මේක අඳුරගත්තේ නැත්තම් වෙන දේ තමයි ඔයා හැමදාම පොඩි මිනිස්සෙක් වෙලා තව කෙනෙක් මත යැපීගෙන ජීවත් වෙන එක. මේ ෆේක් කයින්ඩ්නස් එක ගැන ඉගෙන ගන්න එකේ අරමුණු ඔයාට උදව් කරන හැමෝම සැක කරන එක නෙමෙයි. ඔයා මේ නිසා තවත් ගාඩඩ් තවත් සංවෘත කෙනෙක් වුණොත් ෆේක් කයින් මිනිස්සු දිනුම්. එයාලා වගේ ඕපනස් එක නැති කරලා දානවා. ඔයාට ඕනේ ආම එකක් නෙමෙයි. ඔයාට ඕනේ වටා ගැනීමේ ශක්තිය. වටා ගැනීමේ ශක්තිය කියන්නේ ඔයා විවෘතව ඉන්නවා. හැබැයි රංගපෑම් වලට වඩා පැටර්න් එක ගැන අවධානයෙන් ඉන්නවා. කයින්ඩ්නස් එක බාර ගන්නවා. හැබැයි ඒ වෙලාවට විතරක් නෙමෙයි ඊට පස්සේ ඔයාට දැනෙන්නේ කොහොමද කියලා තව බලනවා. අන්තිම සහ වැදගත්ම දේ. ඇත්තම කයින්ඩ්නස් එකකට නැහැ කියන එක දරා ගන්න පුළුවන්. ඔයා ලිමිට් එකක් දැම්මහම ඔයා ලිමිට් එකක් දැම්ම පළියට ජෙනුයින් වෝම්ත් එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම කෙයා එක තියෙන කෙනෙක් ඔයා යාලා කියන දේට එකක වුණත් නැතත් ඔයාට ආදරය කරනවා. ඒක තමයි ටෙස්ට් එක. කවුරු හරි ඔයාට නයිස්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔයා එයාලට වාසිදායක නැති වෙලාවටත් එයාලා ඔයාට කයින්ඩ්නස් එක පෙන්නනවද කියන එකයි. ආගේ ජීවිතයේ ඉන්න වටිනා මිනිස්සුයි ටෙස්ට් එකේ පාස් වෙයි. මොකද එයාලයි කයින්ඩ්නස් එක ඔයා දෙන දේවල් මත තීරණය වෙච්ච එකක් නෙමෙයි. ඉතින් ඔයා මේ වගේ උගලකට අහු වුණා කියන්නේ ඒක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඒකෙන් පේන්නේ ඔයාට තව කෙනෙක්ව විශ්වාස කරන්න සහ කනෙක්ට් වෙන්න තියෙන ලොකු හැකියාවයි. ඒ හැකියාව නැති කරගන්න එපා. ඒක හරියට ටාගට් කරන්න විතරක් ඉගෙන ගන්න. අන්න එහෙමයි ඔයා උගලෙන් බේරෙන්නේ. ඒ දේ විතරක් නෙමෙයි.
ඒ උගුල නිසා ඔයාගේ ඇතුලේ ඉන්න හොඳ මනුස්සයා මැරෙන්න නොදී බේරගන්නෙත් ඒ විදිහටමයි. ඔයාට හිතාගන්න බැරුව හිටපු හැම රිලේෂන්ෂිප් එකක්ම ආපහු පාරක් විග්‍රහ කරලා බලන්න මේ කරුණ උදව් වෙයි. හිතවත්කම කියන එක වෙපන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක දෙන වෙලාවට නෙමෙයි, ඒක අහකට ගන්න වෙලාවට. ෆේක් කයින්ඩ් පර්සන් කෙනෙක් කවදාවත් ඔයාට එලිපිට දඬුවම් කරන්නේ නැහැ. එයාලා කෑ ගහන්නේ නැහැ, තර්ජනය කරන්නේ නැහැ. එයාලා කරන්නේ ඔයාට දුන්න වෝම්ත් එක දෙන එක නතර කරන එක. ටෙක්ස් කරන එක ස්ලෝ කරනවා. කතා කරනකොට තිබ්බ එන්තූසියම් එක නැති වෙලා යනවා. ඔයා යටේ ඉතින් මෙච්චර කල් පුරුදු වෙලා හිටපු ඒ ආදරණීය ගතිය එකපාරට නැති වෙලා යනවා. ඒක ඔයාට හඳුන්වන්න බැරි වුණත් ඒක ඒ වෙලාවේ ඔයාට දැනෙනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ඉන්ටර්මිටන්ට් රේන්ෆෝස්මන්ට් කියලා. මේක තමයි ලෝකේ තියෙන භයානකම ඇබ්බැහිය. ස්ලොට් මැෂින් වල ආය ඇතිවිලා කැඩෙන රිලේෂන්ෂිප් වල තියෙනෙත් මෙන්න මේ ක්‍රමයමයි. ඔයාට ලැබෙන ප්‍රතිචාරය අන්ප්‍රෙඩික්ටබල් වුණාම ඔයාගේ හිත, ඔයාගේ බ්‍රේන් එක ඒක අතහරින්නේ නැහැ. ඒ වෙනුවට ඒක ලබා ගන්න තවත් උමතුවෙන් try කරනවා. ඉතින් මේ fake kind person ඔයා කරපු දෙයකට අකමැති වුණාම, උදාහරණයකට ඔයා බෑ කිව්වොත් එයාලා වචනයක්වත් නොකිය එයාලාගේ වොම්ත් එක අහකට ගන්නවා. ඒ කියන්නේ එයාලා වෙනදා ඔයාට කතා කරනවා නම් වැඩි කතා කරන්නේ නැතුව යනවා. එතකොට ඔයාගේ නර්වස් සිස්ටම් එකම ඔයාට කියනවා මොකක් හරි වැරද්දක් වෙලා. ඉක්මනට ඒක හදපන් කියලා. අන්තිමේදී එයාලව සතුටු කරන්න ඔයා ඔයාගේ හැසිරීම වෙනස් කරගන්නවා. මේක හරියට සත්තු පුරුදු කරනවා වගේ වැඩක්. අපි කියනවා මේකට behavioral conditioning කියලා. ගොඩක් අයට මේක වෙන්නේ Tamanට නොදැනීමයි. මොකද එතන පේන්න තියෙන ක්‍රූරත්වයක් නැහැ. තියෙන්නේ ඔයා එයාලා කියන දේ අහනකොට විතරක් ලැබෙන වෝම්ත් එකක් විතරයි. කාලයත් එක්ක ඔයා තීරණ ගන්නේ ඔයාට ඕන දෙයට නෙමෙයි. අර වෝම්ත් එක එක දිගටම තියාගන්න පුළුවන් විදියටයි. දැන් අපි කතා කරමු ෆේක් කයින්ඩ්නස් වලට කෙලින්ම මුහුණ දෙන්න අමාරුම හේතුව ගැන. ඒ තමයි වික්ටිම් කස්ටියුම් එක. වැඩ්ඩෝ වගේ මේ වැඩේ කරන අය හැමතිස්සෙම ලොකු දුක්බර කතාවක් කරේ තියන් ඉන්නේ. ඒක එයාලගේ අමාරු ළමා කාලයක් වෙන්න පුළුවන්. නැත්තම් යාලව රවට්ටපු අය කතාවක් වෙන්න පුළුවන්. ඒ දුක ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි එයාලා ඒක පාවිච්චි කරන්නේ හරිම ස්ට්‍රැටජික් විදිහට. ඔයා කවදා හරි ලිමිට් එකක් දාන්න හැදුවොත් නැත්තම් එයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එකපාරටම කතාව වෙනස් වෙනවා. එයාලා ඔයාව කන්ට්‍රෝල් කරපු කෙනා නෙමෙයි. එයාලා තමයි හැමදාම පෑගෙන අසරණයා. එයාලා හැමදේම දීලත් එයාලට මුකුත් ලැබිලා නැහැ. ආයෙත් පාරක් එයාලා කවුරු හරි විශ්වාස කරලා අනාගෙන. ඔයාලඟ පොඩ්ඩක් හරි එම්පති එකක්, අනුකම්පාවක් තියෙනවා නම් ඔයාට වරදකාරී හැඟීමක් දැනෙන්න ගන්නවා. ඔයාව රවට්ටපු මනුස්සයව සනසන්න අන්තිමට ඔයාටම සිද්ධ වෙනවා. මේකට කියන්නේ ඩාවෝ කියලා. මේකේ වචන පහේ තේරුම් තියෙනවා. deny, attack, reverse, victim and offender කියලා. වැරද්ද කරපු කෙනා වික්ටිම් වෙලා වැරද්ද පෙන්නපු ඔයාව ඇක්ට්‍රසර් නැත්තම් ප්‍රචණ්ඩකාරී පුද්ගලයා කරන එක මෙතනදි වෙනවා. මේ වික්ටිම් කොස්ටියුම් එක වැඩ කරන්නේ ඔයාගේ හොඳ ගතිගුණ පාවිච්චි කරලයි. ඔයාගේ හෘද සාක්ෂියම ඔයාව හිර කරන මෙවලමක් වෙනවා. ඔයා නිශ්ශබ්ද වෙන්නේ එයාලා කරපු තර්ජන නිසා නෙමෙයි. පැටිලා ඉන්න කෙනෙක්ට තවත් පාරක් ගහන්න ඔයාගේ හොඳකම ඉඩ දෙන්නේ නැති නිසායි. ඒක ඔයාගේ කයින්ඩ්නස් එක නෙමෙයි. ඒක ඔයා වෙනුවෙන්ම හදපු උගුලක්. අපි එක දෙයක් පැහැදිලිව කතා කරමු. ඔයා මේ බොරු කයින්ඩ්නස් එකට අහු වුණේ ඔයා මූල නිසා නෙවෙයි. ඔයා දුර්වල නිසාත් නෙමෙයි. ඔයා අහු වුණේ මේ වගේ මැනිපියුලේටර්ස්ලා එයාලගේ මුළු ජීවිත කාලෙම හොයමින් ඉන්නේ පර්ෆෙක්ට් මනුස්සයා ඔයා නිසායි. ඔයාට අනිත් අයගේ හැඟීම් දැනෙනවා. කවුරු හරි දුකක් හෝ ආදරයක් අඟපාද්දී ඔයාට ඒක ඇත්තටම දැනෙනවා. ඒ දැනෙන එක තමයි ඔයාගේ නර්වස් සිස්ටම් එක සාක්ෂියක් විදිහට ගන්නෙ. ඔයා ඔයාගේ වගකීම් හරියටම කරනවා. ඔයාට ණයක් දැනුනහම ඒක ගෙවන්න try කරනවා. රිලේෂන්ෂිප් එකකදී අවුල් වගේ දැනුනම මේක ෆික්ස් කරන්න බලනවා. මේවා හෙල්ති රිලේෂන්ෂිප් එකකට මරු ගුණාංග. හැබැයි මැනිපියුලේටිව් කෙනෙක්ට මේවා තමයි ඔයාව පාලනය කරන්න තියෙන ලිවර්ස්. ඔයා මිනිස්සුන්ගේ සයිකොලොජි ගැන දන්නා තරමට ඔයා හැම දෙයක්ම බහුවිධ කෝණ වලින් බලන්න ගන්නවා. කියනවා හැම පැත්තෙන්ම බලනවා. එයාලගේ වැරදිවලට සාධාරණ හේතු හොයනවා. එයාලගේ අතීතය ගැන හිතලා අනුකම්පා කරනවා. ඉතින් ඔයාට එයාලගේ හැසිරීම් පැහැදිලිව දකින්න කලින් ඒ හැසිරීම් සාධාරණීකරණය කරන්න හේතු දහස් ගණක් හම්බෙනවා. අපේ අරමුණ වෙන්න ඕනේ ප්‍රිසයිස් වෙන එක. නැත්තම් නිවැරදි. ඔයාගේ එම්පති එක තියාගන්න. හැබැයි ඒකට පැටර්න් රිකග්නිෂන් කියන ලේයර් එක එකතු කරන්න. මතක තියාගන්න. ඉන්ඩිවිජුවල් මූවමන්ට්ස් දිහා බලන්න එපා. පැටර්න්ස් දිහා බලන්න. එක වතාවක් බොරු කයින්ඩ්නස් එකක් පෙන්නක ඕනම කෙනෙක්ට සාධාරණීකරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇතුළේදී ඔයා අවුරුදු 5ක් දුක් විඳ නම් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ අවුරුදු 5 ඇතුළෙම පොසිටිව්ස් නෙගටිව්ස් කම්පැරිසන් එකක් කරලා
ඔයාට මේ සම්බන්ධය නිසා කොච්චර නෙගටිව් දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඔයාට ශක්තියක් දැනෙනවද නැත්තම් මාව පෑගෙනවද? ඔයාට නිදහසක් දැනෙනවද නැත්තම් සාමය රැක ගන්න නිතරම රඟපාන්න වෙනවද කියලා. මේ ප්‍රශ්න වලට උත්තර තමයි ඇත්ත. ක්ලැරිටි එක එකපාරට එන්නේ නැහැ. ඒක ටික ටික එකතු වෙන්න ඕන දෙයක්. ඒක පේන්න ගත්තට පස්සේ ඔයාට ඒක නොදැක්කා වගේ ඉන්න බෑ. පේන උගුලකින් බේරෙන්න හරිම ලේසියි. ගොඩක් අය දෙන උපදෙස් තමයි කට් ඔෆ් කරන්න. බවුන්ඩරිස් හදාගන්න. කාවත් විශ්වාස කරන්න එපා කියලා. ඒක වැරදි. එතකොට ඔයා තනියෙන් කොට වෙනවා විතරයි. ඉතින් මගේ අරමුණ වෙන්නේ සමාජයේ ඉන්න මිනිස්සුන් මේ සම්බන්ධව දැනුවත් කරන එක. ඔයත් මේ වගේ සයිකොලොජි ට්‍රික්ස් ගැන දැනගන්න කැමති නම් මගේ පේජ් එක ෆලෝ කරලා තියන්න. මේ channel එක subscribe කරලා තියාගන්න.